ටාටා IPL 2026 තරඟාවලියේ 11 වන තරඟය ලක්නෝ සුපර් ජයන්ට්ස් හා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් අතර තරඟය රජීව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. කාසිය වාසි දිනාගත් ලක්නෝ සුපර් ජයන්ට්ස් නායක රිෂබ් පන්ත් මුලින් පන්දුවට පාර දීමට සන්රයිසර්ස් පිටිකරුවන්ට ආරාධනා කරනවා. මුල් පිටිකරුවන් සිව් දෙනාම ලකුණු 36ක් තුළ දැවී යාමත් සමග පිටියට එක් වූ හෙන්රි ක්ලාසන් හා නිතීෂ් කුමාර් රෙඩ්ඩි එක්ව ගොඩනැගූ විශිෂ්ට ශතක සමතුතාවය නිසාම පන්දුවාර 20 අවසානයේ ලක්නෝ පන්දු බලයනියේ දැඩි අභියෝගයක් සමගම කඩුළු 9ක් දැවී ලකුණු 156ක් රැස් කරනවා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුළු 5ක් දැවී පන්දුවාර 19 පන්දු 5ක් තුළ ඉලක්කය සපුරා ගන්නවා. මාක්‍රම් හා මිචෙල් මාෂ්ගේ ආරම්භක සම්බන්ධතාවයත් නායක රිෂබ් පන්ත්ගේ සුවිශේෂී පිටිකරණය නිසාම ඉලක්කය සපුරා ගැනීමට සමත් වෙනවා. මෙහිදී දුටු සුවිශේෂීම දේ වුණේ ලක්නෝ හිමිකරුගේ ජයග්‍රහණය පමණක් වූ පිපාසාවයි. ජයග්‍රහණය කළ පසු ඔහු සතුටු කඳුළු පිට කිරීම කාගෙත් අවධානයට ලක්වුණ දෙයක් වුණා. අද තරගය සන්රයිසර්ස් පරාජයට පත් වුණත් ඉෂාන් මාලිංග අදත් පන්දුවාර 4ම යවමින් ලකුණු 30කට කඩුළු 1ක් බිඳහෙළමින් තවදුරටත් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.